ටාගට් එකෙන් භාගයක්වත් කවර් කරගන්න බැරි වුණා. මාර්ග නීති කඩ නොකරන රියදුරු මහත්තුරු හම්බෙච්චේ ගැන අපි දුක් වෙන්න ඕනේ නෑ රාලා. දඩකොළ වලින් ආණ්ඩුවට ආදායමක් නොවන එක ගැන අපි දුක් වෙන්න ඕනේ නෑ. මාර්ග නීති ගරු කරන රියදුරන් අද දවසේම අපිට හම්බෙච්ච එක ගැන අපි සතුටු වෙන්නයි ඕනේ. ටොමි මෙයාද ටොමි? අයිබෝ සර්. අයිබෝ. ඒකද බස් එකේ වැඩ නැද්ද? වැඩ සර්. අද සභාවේ කට්ටියට අපි දුන්නානේ මේ ලන්ච් එක. සභාවේ කාටද? අර චෙකර්ලට. සභාවේ චෙකර් මහත්තුරුන්ට ලන්ච් එක? ලන්ච් එක නෙවෙයි තුන් වේලම දුන්නත් වටිනවා. මොකෝ ඒ මිනිස්සු මෙයාලයි බස් වලට නැගලා මෙයාලා ටිකට් දුන්නද නැද්ද කියලා චෙක් කරලා බලන එකක් නෑ. බොරුවට බස් එකට අත දානවා. මෙයාලා ගිහිල්ලා මීටර් 300ක් විතර ඈතින් ගිහිල්ලා නතර කරනවා. ගෝලයා කාඩ්බෝඩ් ෆයිල් එකක් අරන් ගිහිල්ලා පෙන්නනවා. බලනවා. ආපහු දුවලෙනවා. බස් එකට නගිනවා. යනවා. සර්ලා වීලු කරනවා. අලු සාජන් මහත්තයා අපිට සපෝට් එකක් දෙයි නේද? මෙයා කවුද? මොකටද මේ අපෙන් සපෝට් සහයෝගය ඉල්ලන්නේ? මෙයා මේ බස් ඩ්‍රයිවර් කෙනෙක් සාජන් මහත්තයා. ඩ්‍රයිවර් කෙනෙක්. මොකෝ සපෝට් එකට අවිලා අපි මේ ජීර් දාලා දෙන්නද? මේ හලෝ. ඕගොල්ලෝ නීතිගරුක විදිහට තමන්ගේ බස් රථය ධාවනය කරනවා නම් මේ කාගෙන්වත් සපෝට් සහයෝග උදව් ඕනේ වෙන්නේ නැහැ. නේද සිල්වනාලමි? හරියට හරි. කතා කරනවා. ඔව් හරියටම හරි. මේ අපේ සාජන් මහත්තයා හොඳ අත්දැකීම් තියෙන හොඳ නීතිගරුක සාජන් මහත්තයා කෙනෙක්. එහෙනම් සර් මං ගිහින් එන්න. සර්ලා බිල ගෙවලා තියෙන්නේ. ආයි ගෙවන්න යන්න ඕනේ නැහැ. මෙහෙර. තමසේ අල්ලගන්න හිටියේ. තමසේ ගිය සතියේ දවසක අර නාගස්සන්දියේදී CTB බස් එකක් ඉස්සර කරලා රේස් ගියානේ. මං අත දැම්මා. තමසේ දැක්කේ නෑ වගේ පාගල ගියා. ඈ මතකද? නෑ සර්. එහෙම දෙයක් මගේ මතකේ නෑ. වෙන ඩ්‍රයිවර් කෙනෙක් බස් එක ගලවන්න ඇත්තේ. ඒකයි. බොරුණගේ යනවා. මීඩ බස්සේ රේස් ගිහිල්ලා අහුවෙන්නත් එපා. අනුන්ගේ තේ බිල් ගෙවලා අහුවෙන්නත් එපා. යනවා. අන්න නියමයි සිල්වනාලා. ඔහොම තමයි ඉන්න ඕනේ. ඔහොම තදින් තමයි ඉන්න ඕනේ. නිකම් මේ බිල් ගෙවලා පගාව දෙන්න. ඔව් සර්. මේ දැම්මම එනවා. හරි. ඇයි සිල්වනාලා මේ ලොක්කට නස්පීර තද වෙලා. යන්. යන් ඉතින් යන්. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්